අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ නාගලෝකෙ නාගේ මනුස්ස සුරූපෙන් වෙස් වලාගෙන පැවිදිවිච්ච ස්වාමීන් වහන්සේ නමක් වගේ වෙස් මවාගත්තා. ජේතවනාරාමෙට ආගන්තුක වඩින භික්‍ෂූන් වහසලා ඇත පලාත්වලින් නොය ගම්නියම් ගම්වලින් බුදුරජාණන් වහන්සේ දකින්න බණහන්න බොහෝ ස්වාමීන් වහන්සේලා නිතර වඩිනවා. මේ වඩින පිරිසත් එක්කම අර නාගයත් භික්ෂුවක් විදිහට වෙස් වලාගෙන දවසක් ජේතවනාරාමයට පැමිණිලා දැන් දම් සභා මණ්ඩපේ පිරිස බණහන්න සූදානං වෙච්ච වෙලා මේ පිරිස අතරම ස්වාමීන් වහන්සේලා අතරින් ගිහින් වාඩි වුණා. දැන් වාඩි වෙලා බණහන්න බොහෝම ආසාාවෙන් සද්ධාවෙන් බණහන්න බලාගෙන ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේට වැඩම කරලා උන්වහන්සේ දහම් දෙස්වා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා මේ මනුස්සෙක් නෙමෙයි මනුස්ස සුරූපෙන් වෙස්මවාගෙන හිටියට. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා තමන් වහන්සේ ළඟට මේ ප්‍රශ්නය එනවා. එනිසා උන්වහන්සේ ඒ ගැන කතා නොකර උන්වහන්සේ දහම් දෙස්වා. දේශනාව අවසාන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කර. තැන් අර ආගන්තුකෝ වැඩම කරපු භික්‍ෂූන් වහන්සේලාට ජේතවනාරාමී තුළ ආගන්තුක කුටි සෙනසුන් පනවල තියෙන. බොහෝ භික්‍ෂූන් වහන්සේලා ඇත පලාත්වලින් ආගන්තුකෝ වඩින. උන්වහන්සේලට වැඩ ඉන්න කුටි සෙනසුන් ආවාස පනවල තියෙන. දැම් මේ නාගේ මනුස්ස සුරූපෙන් වෙස්වලාගෙනාවත් මේ කෙනාටත් කුටියක් ලැබුණ දැන් භික්ෂුවක් වගෙනන්නේ ආගන්තුක කුටියක් ලැබුණ. තැම් මේ කුටියට ගියා. ටික වෙලාවකින් ආගන්තුක ස්වාමීන් වහන්සේලාගේ කුටිවල අඩුපාඩු බලන ස්වාමීන් වහන්සේ නමක් හිටිය. උන්වහන්සේ සාමනේර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ඉතින් බලනවා කුටිවල වතුර තියෙනවද පැම්භාජන තියෙනවද මෙන්න මෙතනයි ස්වාමීනී වැසිකිලිය තියෙන්නේ මෙන්න පැම්භාජන මෙන්න පඩික්කම මෙන්න ඔබහන්සේලට මොනවද අවශ්‍ය කුටිවලට මේ විදිහට අඩුපාඩු බලාගෙන ආගන්තුක ස්වාමීන් වහන්සේලාගේ විස්තර අහගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේගේ කුටියටත් ගිහිල්ලා කුටිය දොරට ඇගිල්ලෙන් තට්ටු කරනකොටම දොරවහගෙන නෑ දොර ඇරුණා. දොර ඇරෙනකොට කුටියෙන් එකයි විශාල දරණ ගහගත්ත නාගෙක් මුළු කුටියම පිරෙන්න දරණ ගහගත්ත නාගේ. උන්වහන්සේට විශාල බියක් ඇතිවුණ මේ රහතන් වහන්සේ නමක් නෙමේ පොඩි හාමුදුරුවනේ. උන්වහන්සේට බියක් ඇති වුණා ඒ බයවෙච්ච පාර නතර වුණේ බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟමයි. ගිහින් කිව්වනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මං කවදාවත් දැකලනෑ අසවල් කුටිය පිරෙන්න්න මහ විශාල නාගයෙක් කියෝ මේ කුටිය හිටිය ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට අනතුරක් වෙලා දන්න කිය. බුදුරජාණන් වහන්සේ දන්නවා කෞදමි බුදුරජාණන් වහන්සේ වදල භික්ෂුව ඔබ ආයමත්තේ කොටිය ළඟට යන්. හැබැයි කොටියට ගිහිල්ල දොරාරින් යන්න එපා ඔබ එලිය ඉඳං ඈත ඉඳං උගුර පාදල කතා කරන්න. එතකොට කෙනෙක් සිවුරක් පොරෝගෙන එලියට කියෝ අන්නේ කෙන එක්කං එන්න කිව තතාගතයන් වහන්සේ ළඟ. දැම් බයෙන් මේ ස්වාමීන් වහන්සේ අර කුටිය ඉස්සරහට ගිහිල ඇත ඉඳං උගුර පාදල කතා කර. කතා කරනකොට දැම්මේ නාග සුරූපෙන් නිදාගන්න සූදානං වෙච්ච නාගයා ආයමත් මනුස්ස සුරූපෙන් භික්ෂුව වගේම වෙස්මවාගෙන සිවුර පොරෝගෙන එලියටාව. එතකොට කිවන්න තතාගතයන් වහන්සේ ඔබට කතා කර බුදුරජාණන් වහන්සේ ඔබට අඩගහනෝ වඩින්නේ කියලා දැන් ඔන්න එකක් ගිය. බුදුරජාණන් වහන්සේෝ දැක්කට පස්සේ හිම වන්දනා කළ එකත් පසකින් බිම බලාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ හන ඔබ කවුද සද්ද නැතුව හිටිය උත්තර දෙන්න ඇතු බිම් බලාගෙන ඉන්න. දෙවනි වතාවත් තතාගතයන් වහන්සේ හවා ඔබ කවුද දෙවනි වතාවත් නිහඬව ඉන්න උත්තර දෙන්න ඇතු. බුදුරජාණන් වහන්සේ වදාලා තතාගත බුදු කෙනෙක් ප්‍රශ්නයක් වීම සද්දි. දැන පිළිතුරු නොදී තතාගතයන් වහන්සේ වෙහෙසෙව්වොත් ඔබේ හිස හත් කඩකට පැලෙනවා කියෝ. ඒක මහ භයාන කකුසලයක්. ඒ නිසා තුංගනි වතාවේ අහන්න පෙර ඔබ පිළිතුරු දෙන්න. අන්න බයවුනාත් ඇතිගත්තා අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මම නාගලෝක නාගේ. බුදුරජාණන් වහන්සේ වදාළ නාගය ඔබ ඇයි මේ භික්ෂුවක් වගේ වෙස්වලාගෙන මනුස්්‍යයන් අතරටාවෙන්. අනේ ස්වාමීනී භාග්‍යතුන් වහස මන් නිවන් දකින්න ආසයි කියෝ. මං පැවිදි ජීවිතයක් ගත කරන්න ආසයි. මට නිවන් දකින්න ඕන මට බණහන්න ඕන. ඒ නිසයි කියවම මනුස්ස සුරූපෙන් වෙස්මවාගෙනාව. බුදුරජාණන් වහන්සේ වදලන්නාගය ඔබ දැන් නාගලෝකෙට අයිති කෙනෙක් ඔබ මනුස්සෙක් නෙමෙයි. ඔබ නාගලෝකෙට ගිහිල්ලා මනුස්සලෝක හිත පිහිටවාගෙන පින් කරන්න. සුගතිය හිත පිහිටවාගෙන හිත පහදවාගෙන පින්දහම් රැස් කරගන්න. ඔබට පුළුවන්කිව සුගතියක ඉපදිලා ධර්මය අවබෝධ කරන්න. නමුත් ඔබට ඔය වගේ වෙස්මවාගෙනාව කියලා ධර්මාවබෝධයක් ලබන්න බෑ. ඔබ ආපහු නාගලෝකෙට යන්න කියෝ. ඒවිලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර සිවුර ගලවලා එහෙමම තියලා වැඳ අතුරු දහන් වෙලා නාගලෝකෙට යනවා. මෙන්න මේ සිදුවීම නිසා අදටත් ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා කරද්දී අහන ප්‍රශ්න අතර අයං නාගෝ ඔබ නාගයෙක්ද කියලාහනවා.
එතකොට නැහැ ස්වාමීනී කියලා උපසම්පදා වෙන කෙනා පිළිතුරු දෙන්නට ඕන. ඒකට හේතුව තමයි ඔබ නාගයේද්ද කියලා අහන්නේ. මෙන්න මේ හේතුව මත සමහර නාගයක් පැවිදි සුරූපෙන් වෙස් මවාගෙන භික්‍ෂූන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේගේ කාලේ ආපු සිදුවීන් ධර්මය සඳහන් වෙනවා. මේ නාගයක් මනුස්ස සුරූපෙන් වෙස්මවාගෙන ආවට නිදාගන්න පුළුවන්කමක් නෑ මනුස්සෙක් වගේ. අන්නේ නිසා තමයි එතනදි අහෝනේ. නිදාගන්න වෙලාවට දරණ ගහගෙන නාග සුරූපයෙන් තමයි නිදාගන්න. ද මේ කෙලෙස් සහිතය නාගයෝ කියන්න. ඔවුන්ට නාග සුරූපයෙන්ම තමයි ඒ නිදාගන්න කටයුතු මළමුට්ට කරන කටයුතු ඒ හැම දෙයක්ම කරන්න වෙන්. හැබැයි මනුස්ස සුරූපෙන් ඇවිදින්න පුළුවන් වෙස්මවාගෙන වාඩි වෙලා ඉන්න පුළුවන්, බණහනවා වගේ ඉඳගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. අන්නේ බාහිරට පේන කටයුතු ටික විතරක් විස්මවාගෙන කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පේනවා මේ නාගයෝ බොහොම සද්ධාවන්තයි. ඒ සද්ධාව නිසාමයි මේ වෙස්මවාගෙන එන්නේ, බණහන් පැවිදි වෙන්න එන්නේ. ධර්මාවබෝධයට තියෙන ආසාාව නිසා. හැබැයි ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්න පිනනෑ. නාග ජීවිතයක් කියන්නේ එතන අමනුස්ස කොටසා. ඔවුන්ට පින්කරගන්න පුළුවන් වුණාට නිවන් අවබෝධයට හැකියාවක් නෑ. මාර්ග පලයක් ලබන්න බෑ නාග ලෝකයේ තුළ. බුදුරජාණන් වහන්සේ වදාලේ ඔබ සුගතියක හිත පිහිටවාගෙන ගිහිල්ල පින් කරන්න. එක්ක මනුස්සලෝක, එක්ක දිවියලෝක, එක්ක බ්‍රහ්මලෝක, එවැනි අපි කියන තුන් ලෝකේ, තුන් ලෝකාග්‍ර කියන බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ලෝක තුළ ඉපදිච්ච පිරිසට විතරයි නිවන් අවබෝධය කිරීමේ හැකියාව තියෙන. හැබැයි 13 වහන්සේලා ගැන ගත්තොත් උන්වහන්සේ නාගයන්ට පින්කර ගැනීම පිණිසම සිරිපා සටහන් පිහිටෝලා තියෙන. දඹදිව සඳහන් වෙන නර්මදා නදී තීරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ නදියට, මේ ගංගාවට අධිග්‍රෝහිත නාගයන් ගඟෙන් මතු වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරානේ, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ නාගලෝකේ අපිට වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. අනේ ස්වාමීනි අපි ගැන අනුකම්පා කරන්න, අපිටත් පින් රැස් කරගෙන සුගතියේ හරි උපදින්න පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ නාගයන්ගේ ඉල්ලීම මත ගලාගෙන යන නර්මදා නදියේ ගල්තලාව මත සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා සඳහන් වෙනවා දේශනාවල. හැබැයි අද අපිට මනුස්ස ලෝකයට මේ සිරිපා සටහන හොයාගන්න බැරි වෙලා තියෙන. එතකොට මේ නර්මදා නදියේ ගල්තලාවේ මේ ගඟ ඇතුලේ තමයි, ගම් පතුලේ තමයි සිරිපා සටහන පිහිටවන්නේ නාගලෝකේ නාගයන්ට වැදුම් පිදුම් කරන්න. ඒ වගේමයි අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ උන්වහන්සේ කැලණි ගඟෙන් පැම් පහසු වෙලා ගොඩට වඩිනකොට මේ ගඟෙන් මතුවෙච්ච නාගලෝකේ නාගයන් වන්දනා කරලා ඉල්ලීමක් කරානේ, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ නාගයන් වන අපිටත් වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ කැලණි ගඟේ රළෙන් මුවාවන තැන නාගයන්ගේ ආරාධනය මත සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා ඉතිහාස සඳහන් වෙනවා. හැබැයි ඒ සිරිපා සටහනත් අද මනුස්ස ලෝකේ අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මනුස්ස ලෝකේ අපිට වැඳුම් පිදුම් කරන්න පිහිටෙව්වන් නෙමේ. නාගලෝකේ නාගයන්ට වන්දනා කරන්නයි කැලණි ගඟේ රළෙන් මුවාවන තැන ගම් පතුලේ තමයි ගල්තලාවේ මේ සිරිපා සටහන පිහිටෙව්වා කියලා සඳහන් වෙන්නේ.